සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම අපේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්න යන්නේ තවත් AI වීඩියෝ හදන්න පුළුවන් සුපිරි ඇප් එකක් ගැන. ඉතින් ඔයාලට මතකද මම මීට කලින් වීඩියෝ එකක් කරා WhatsApp එක භාවිතා කරලා කොහොමද AI වීඩියෝ හදන්නේ කියලා. ඒක link එක දැන් උඩින් වැටේවි. ඔයාලට ඒකින් ගිහලා වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඊටත් වඩා AI වීඩියෝ හදන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එක ගිහලා බලමු මොකද්ද මේ AI වීඩියෝ හදන ඇප් එක කියලා. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරගන්න ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම කරන්න ඕන ඔයාගේ Play Store app එක open කරගෙන මෙන්න මේ විදිහට search bar එකේ Grok කියලා search කරගෙන මෙන්න මේ app එක ඔයාගේ phone එකට download කරගන්න. ඉතින් ඔයා මේ Grok app එක download කරගෙන ඉවරලා ඔයා මුලින්ම මේ app එක open කරගන්න. ඉතින් ඔයා මේ app එකේ මුලින්ම කරන්න තියෙන්නේ ඔයාටම කියලා මේ app එකේ account එකක් හදාගන්න. ඉතින් අපිට account එකක් හදනකොට AI අපිට option තුනක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාට මේ option එකක්වත් use කරන්න නැතුව ඔයාට account එකක් නොහදම මෙන්න මෙතන තියෙන skip button එක click කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයා account එකක් හදන්න නැතුව ඉස්සරහට ගියාම වෙන්නේ සමහර tool වලට හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් සමහර option වල භාවිතා කරන්න යනකොට අනිවාර්යෙන්ම ඔයාට මේකේ register වෙන්න කියනවා. ඉතින් ඔයා ඒක නිසා මේ ඔප්ෂන් තුනෙන් කැමති එකකින් ඔයා මේ ඇප් එකේ රෙජිස්ටර් වෙන්න. ඉතින් මම මේ උඩින්ම තියෙන ඔප්ෂන් එක ඒ කියන්නේ Google එක හරහා මගේ email use කරලා මම මේකේ රෙජිස්ටර් වෙනවා. ඉතින් ඔයාට ඇප් එකේ රෙජිස්ටර් වුණා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට උඩින්ම අපිට ask සහ imagine කියලා ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. ඉතින් මේ ask කියන එකෙන් වෙන්නේ ඔයාට මේක අර ChatGPT එකේ වගේ ප්‍රශ්න අහනවා වගේ දෙයක් තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් මම අද කතා කරන්නේ මේකෙන් කොහොමද AI වීඩියෝ හදන්නේ කියලා. ඉතින් මම අද කියලා දෙන්නේ මේ ඔප්ෂන් දෙකෙන් imagine කියන ඔප්ෂන් එකෙන් විතරයි. ඉතින් ඔයා මෙන්න මේ විදිහට මේ imagine කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේ imagine කියන ඔප්ෂන් එක තුල ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් එක sample videos තියෙනවා. ඉතින් ඔයා කැමති sample වීඩියෝ එකක් මෙතනින් තෝරලා ඒකට අදාළ ෆොටෝස් ඔයා අප්ලෝඩ් කරාට පස්සේ ඊටමත් පහසුවෙන්ම ඔයාට ඔයා කැමති AI වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඊටමත් සරල prompt එකක් use කරලා හොඳ AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යට type in your imagine කියලා පොඩි බාර් එකක් තියෙනවා. ඉතින් එතෙන්ට තමයි ඔයාගේ වීඩියෝ එක හැදෙන්න ඕන මොන වගේද කියලා ඔයාගේ prompt එක දෙන්න ඕන. ඉතින් මේ prompt එකක් කියලා විශේෂ දෙයක් නෑ. ඔයාට ඔයාගේ වීඩියෝ එක හැදෙන්න ඕන මොන විදියද කියලා ඔයා ඉංග්‍රීසියෙන් මේකට ඇතුළත් කරන්න ඕන. ඉතින් ඒකට ඔයාට ඉංග්‍රීසි බැරිම නම් ඔයාට පුළුවන් Google Translate එක use කරලා ඒකට ඔයාට හදන්න ඕන විදිය සිංහලෙන් ඒකට ඇතුළත් කරලා ඒක ඉංග්‍රීසියට convert කරගෙන මේකට upload කරන්න පුළුවන් ඔයාගේ prompt එක. ඉතින් මම මෙන්න මේ විදියට මට හදාගන්න ඕන වීඩියෝ එකේ prompt එක මම මෙන්න මේ විදියට input කරගන්නවා. ඉතින් ඔයා මේ prompt එක මෙතන ටයිප් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් image සහ video කියලා තව option දෙකක් දීලා තියෙනවා. ඉතින් මම මුලින්ම මේ image කියන option එකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා ඔයාලට විස්තර කරලා දෙන්න. ඉතින් ඔයා මේ image කියන option එක උඩ එකපාරක් click කරගත්තට පස්සේ ඔයා දුන්න prompt එකට හරියන ෆොටෝ ටිකක් මෙන්න මේ විදිහට අපිට ඒ කට්ටිය දීලා තියෙනවා. ඉතින් මම දුන්න prompt එක තමයි ගෑන් ළමයෙකුගේ පිරිමි ළමයෙකුගේ කතා කරනවා කියන අදහසක් තියෙන prompt එකක් තමයි මම මේකට input කරේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට හරියන photos ටිකක් එයා මට දීලා තියෙනවා. ඉතින් මේ වගේ මෙතනින් කැමති ෆොටෝ එක ඔයාට සිලෙක්ට් කරලා ඒක හරහා ඔයාට ඔයාගේ AI වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ ෆොටෝ එක මම සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මම මේ ෆොටෝ එක සිලෙක්ට් කරගත්ත ගමන් මේ ෆොටෝ එකට හරියන AI වීඩියෝ එකක් ඒ කට්ටිය අපිට ජෙනරේට් කරලා දෙනවා. ඉතින් අපි බලමු මේ ෆොටෝ එකෙන් හැදෙන AI වීඩියෝ එක මොන වගේ වෙයිද කියලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි සරල වීඩියෝ එකක් තමයි එයා මට ජෙනරේට් කරලා දුන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තව options කියලා ටැබ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට වම් පැත්තෙන් ඔයාට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක like එකක් දාන්නයි, තව මේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට download කරගන්නයි, නැත්නම් ඔයාට මේ වීඩියෝ එක තව කෙනෙකුට share කරන්නයි තව option තුනක් දීලා තියෙනවා. ඉතින් මුලින් මෙන්න මේ option කියන උඩ එකපාරක් click කරගත්තට පස්සේ ඔයාට මුලින්ම බලා ගන්න පුළුවන් spicy කියලා එකක් දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න fun කියලා එකකුයි තව normal කියලායි ටැබ් තුනක් දීලා තියෙනවා. ඊටත් අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් upscale කියලා තව ටැබ් එකක් දීලා තියෙනවා. ඉතින් මේ upscale එකෙන් කියන එකෙන් නම් කරන්නේ ඔයාගේ වීඩියෝ එකේ resolution එක වැඩි කරගන්න එක. ඉතින් මුලින්ම මේ normal කියන එකට click කරගෙන බලමු ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ normal කියන ටැබ් එකට එකපාරක් click කරගත්තට පස්සේ අපේ වීඩියෝ එක ආයෙම අලුතෙන් generate වෙන්න ගත්තා. අපි බලමු මේකෙන් මොන වගේ වීඩියෝ එකක් ආයෙ හැදෙයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ normal කියන ටැබ් එක click කරාම අපේ හැදෙන්නේ
තියෙන්නේ මෙන්න මේ වගේ වීඩියෝ එකක්. ඉතින් එතන තව ටැබ් දෙකක් තිබ්බා. අපි බලමු මේ දෙකෙන් මොන වගේ වීඩියෝ එකක්ද හැදෙන්නේ කියලා. ඉතින් මම ආයෙ මේ ඔප්ෂන් කියන බටන් එක උඩ ක්ලික් කරලා ආයෙ ෆන් කියන ටැබ් එක උඩ ක්ලික් කරගන්නවා. ඉතින් අපි බලමු මේකනොත් මොන වගේ වීඩියෝ එකක් හැදෙයිද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ටිකක් ෆනි වීඩියෝ එකක් තමයි අපිට මේ ෆන් කියන ටැබ් එක උඩ ක්ලික් කරාම අපිට හම්බුනේ. ඉතින් අපි බලමු එතන තිබ්බ අනිත් ස්පයිසි කියන ටැබ් එක උඩ ක්ලික් කරාට පස්සේ මොන වගේ වීඩියෝ එකක් හම්බෙයිද කියලා. ඉතින් මම ආයෙ මේ ඔප්ෂන් කියන උඩ ක්ලික් කරලා මෙන්න මේ ස්පයිසි කියන උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගෙන් ඔයා ඉපදුණු අවුරුද්ද මොකක්ද කියලා අහනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඔයා ඉපදුණු අවුරුද්ද හරියටම ඇඩ් කරන්න. මේ Grok app එකෙන් අපිට මේ ස්පයිසි කියන වීඩියෝ එක විතරක් හදන්න යනකොට අපේ ඉපදුණු වර්ෂය අහන්නේ මොකක් හරි විශේෂ හේතුවක් නිසා ඔයා මතක ඇතුව අනිවාර්යයෙන්ම ඔයා ඉපදුණු අවුරුද්ද හරියටම ඇඩ් කරගන්න. ඉතින් මම මේක වෙනස් නොකර මේ විදිහට ඉස්සරහට යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙමත් අපේ වීඩියෝ එක අලුතෙන්ම ජෙනරේට් වෙනවා. ඉතින් අපි බලමු මේ ස්පයිසි කියන එකෙන් මොන වගේ වීඩියෝ එකක් අපිට හම්බෙයිද කියලා. ඔයාට බලාගන්න පුළුවන් මේ ස්පයිසි කෙනෙකුට ක්ලික් කරාම අපිට හම්බෙන්නේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා. ඉතින් ඔයාට වීඩියෝ එක බලනකොටම ඔයාට තේරෙනවා අපි අතනින් මුලින්ම මේ ස්පයිසි කියන වීඩියෝ එක හදන්න එනකොට අපෙන් ඉපදුණු වර්ෂය ඇහුවේ මොකද කියලා ඔයාට තේරෙනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ normal fun spicy කියන කැටගරි තුනෙන් අපිට වීඩියෝ තුනක් එයා හදලා දුන්නේ. ඉතින් ඔයාට කැමති විදියකට මේ වීඩියෝ එක ජෙනරේට් කරලා මෙතන තියෙන ඩවුන්ලෝඩ් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගෙන ඔයාට මේ වීඩියෝ එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් මේ share බටන් එක ක්ලික් කරලා ඔයාට ඕනම social media එකකට මේ වීඩියෝ එකට share කරගන්න පුළුවන්. ඉතින් අපි ආයෙමත් මෙතනින් back වෙලා අපි යන් අපේ home screen එකට. ඉතින් ගියාට පස්සේ මම ආයෙමත් මෙන්න මෙතන මේ අපේ typing bar එක උඩ එකපාරක් මම ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ මම ඉස්සෙල්ලම add කරපු prompt එක ආයෙමත් මම මෙතෙන්ට add කරගන්නවා. ඉතින් ඔයාලට කලින් මතක ඇති මම කතා කරේ මේ image කියන option එක ගැන තමයි මම කතා කරේ. ඉතින් මම දැන් කතා කරන්නේ මේ video කියන option එකෙන් මොන වගේද හැදෙන්නේ කියලා. ඉතින් මම මේ video කියන option එක උඩ එකපාරක් click කරගෙන මේ prompt එක මම send කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ prompt එක send කරගත්තට පස්සේ ඉස්සෙල්ල වගේ අපිට example photos මුකුත් දෙන්නේ නැහැ. එයා කෙලින්ම අපිට හදලා දෙන්න අපේ video එකමයි. ඉතින් ඔයාලට මේ video එක ගාව බලා ගන්න පුළුවන් කලින් වගේම option කියලා තව tab එකක් තියෙනවා. ඉතින් මම ඒක උඩ click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ කලින් වගේ ස්පයිසි ෆනි නෝමල් වගේ කැටගරි මේක නෑ. මේකේ තියෙන අප්ස්කේල් එකයි රීමික්ස් කියන එකයි. ඉතින් මේ අප්ස්කේල් එකෙන් කලින් වගේම ඔයාට මේ වීඩියෝ එකේ රෙසලූෂන් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මට කලින් කියන්න අවතුනා ඔයාට මේ වීඩියෝ එක බලද්දි මේ වීඩියෝ වලින් සවුන්ඩ් එකක් අහුවුන නැතුණාට මේ වීඩියෝ එක ඔයා හදද්දි ඔයාට බලා ගන්න පුළුවන් ඒ කට්ටිය ඔයාගේ මේ වීඩියෝ එකට අවශ්‍ය කරන මියුසික් ඔක්කොම මේ කට්ටිය ඇඩ් කරලා දෙනවා. ඉතින් මම දැන් මෙතන හැදුවේ පිරිමි ළමයෙකුගේ ගෑනු ළමයෙකුගේ කතා කරන වීඩියෝ ගන්න නිසා සවුන්ඩ් එකක් මේ වීඩියෝ එකට අපිට ඇඩ් කරලා දීලා තියෙනවා. ඉතින් ඒකත් අපිට ගොඩක්ම වාසි. ඉතින් කලින් වගේම මෙන්න මේ ඔප්ෂන් තුන යූස් කරලා මේ වීඩියෝ එක ඔයාගේ සෝෂල් මීඩියා එකට ෂෙයා කරගන්න ඩවුන්ලෝඩ් කරගන්නත් ඔයාට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ Grok AI කියන ඇප්ලිකේෂන් එක යූස් කරලා මේ AI වීඩියෝ හදාගන්න. ඉතින් ඔයාලට කලින් මතක ඇති මම WhatsApp එක යූස් කරලා AI වීඩියෝ හදන්න හැටි කිව්වා. ඉතින් ඊටත් වඩා ගොඩක් ඇඩ්වාන්ස් විදියට තමයි මේ Grok app එකෙන් අපිට AI වීඩියෝ හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ Grok app එකේ තියෙන විශේෂම කාරණේ තමයි ඔයාලට මේකෙන් වීඩියෝ ඕන තරම් හදාන්න පුළුවන්. කිසිම ලිමිට් එකක් නැහැ. ඔයාලට ඔය වෙන වෙබ්සයිට් වලට ගිහිල්ලා AI වීඩියෝ හදාගන්නකොට ඔයාව යම්කිසි ප්‍රමාණයකට ලිමිට් කරලා තියෙන්නේ. ඉතින් එහාට ඔයා AI වීඩියෝ හදනවා නම් ඔයා අනිවාර්යයෙන්ම යම්කිසි මුදලක් ඒ වෙබ්සයිට් වලට ගෙවන්න ඕන. ඉතින් මේ Grok app එකේ එහෙම දැනට කිසිම මුදලක් ගෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද මගේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අනිත් යාළුවන්ටත් මේ වගේ AI වීඩියෝ හදාගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට මේ වීඩියෝ ජෙනරේට් කරගන්න යද්දි මොකක් හරි ප්‍රශ්නයක් ආව නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඔයාලට හැකි ඉක්මනින් මේවට විසඳුම් දෙන්නම්. ඉතින් ඊට අමතරව ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එකත් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒකටත් මැසේජ් එකක් දාලා ඔයාලට ඕන නම් මේ පිළිබඳව විස්තර අහගන්න පුළුවන්. ඉතින් ඔයා මගේ channel එක අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.